on the road for 6 kilometers Grand Central. So please gather once again our volunteers. Be mindful, look out for one another. Okay, when we officiate the whole thing, let's everyone rejoice and say loudly, Happy Vesak Suki Hontu. Okay? Can you do it? Yes. Can you do it? We want it to be a very joyous cheer, loud and clear. Okay? With all our Dharma feelings. Okay? Alright? Remember? Happy Vesak Suki Hontu. Sadhu, sadhu, sadhu. Now, okay, alright, are you ready? Ready? 1, 2, go. Happy Vesak! Suki Hontu! Sadhu, sadhu, sadhu. Clap! A round of applause. A loud clap. Okay, now we can start moving. Be mindful, be careful, watch your step. Watch Are your you step. ready? SGBI, are you ready? Alright, let's do an SGBI clap. Ready, go. SGBI, 1, 2, 1, 2, 3. One more time, ready, go. SGBI. We love SGBI. Dhamaya. Namo Samkhaya. SGBI, please walk mindfully, make aspirations. Namo Buddhaya. Namo Dhammaya. Namo Sanghaya. Namo Chami. Sangham Saranam Gacchami. Dutiyam Pi Buddham Saranam Gacchami. If you don't mind, we walk around 3 or 4 people and follow by the order. It's look nicer. 4 by 4. Susuju, can I have the mic back? Mic. Back. ඔන්න ඉතින් ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වුණේ. ගොඩාක් තාර්ජන මැද්දේ තමයි මම මේ වීඩියෝ එක අරන් එන්නේ. මොකද ගොඩක් අය අහලා තිබුණා මොකද වීඩියෝ එකක් නැත්තේ කියලා. ඇත්තටම පොඩ්ඩක් බිසි වුණා. ඔන්න ඉතින් මේ vlog එකෙන් ගේන්නේ අපි කොහොමද මෙහෙදි ඉඳලා වෙසක් සැමරුවේ කියලා. අපි ඉතින් පන්සලට යනකොට ටිකක් පරක් වුණා. මොකද අපි දෙන්නම වැඩ කරලා තමයි පන්සලට ගියේ. අපි දෙන්න නම් පෙරහැරේ ගියේ නැහැ. ඉතින් මෙන්න මේ චූටි පැටව දෙන්නත් අපි දෙන්න තියාගෙන එයාලගේ අම්මයි තාත්තයි පෙරහැරේ ගියේ හින්දා අපි එයාලත් එක්ක හිටියා. මෙහි චයිනීස් අයත් ඉන්නවනේ. ඉතින් එයාලත් බුද්ධ ධර්ම අදහනවා. ඉතින් එයාලා වතාවත් කරන විදිහ වෙනස්. අපි අදහන්නේ තේරවාදයනේ. එයාලා අදහන්නේ මහානාමය. එතකොට මම මේ කරන්නේ සිදුහත් බාත් කියලා තමයි කියන්නේ මේකට. ඒ කියන්නේ අපි සිදුහත් කුමාරයව නාවන එක කරන්නේ. ඉතින් මාත් මේක ෆස්ට් ටයිම් තමයි කරේ. දැන් ඔයාලා කියන්න එපා කළු ඇඳගෙන මොකටද පන්සලට ගියේ කියලා. මොකද එදා අපි වැඩ කරලා ප්ලෑන් කරලා තිබුණේ නැති ගමනක් ඉක්මනින්ම මේ ඕෆ් වෙලා ගියා. ඉතින් චේන්ජ් කරගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ.
සුඛී භවන්තු තේ. මෙතන ඔයාලට පේනවද ගොඩාක් පොඩි බුදු පිළිම තියෙනවා ගණන් කරන්න බැරි තරම් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ හැම තැනම තියෙන බුදු පිළිම මාරම ලස්සනයි මෙතන. ඒ කියන්නේ දැන් ඔයාලට මේ පේන විදිහ නෙවෙයි. ඇත්තටම ගොඩක් ලස්සනයි. ඇස් දෙකෙන් දකිනකොට එන්න හිතෙන්නේ නැහැ ඒක ඇතුළට ගියාම. ඒ වගේම මෙතන මැද බෝධින් වහන්සේ තියෙනවා. එතනත් මාර ලස්සනයි. ඒ කියන්නේ මෙතන පුංචි ඉඩක තමයි හදලා තියෙන්නේ පන්සල. ඒ වුණාට ඒ හදලා තියෙන තැන ඒ පුංචි ඉඩෙන් උපරිම ප්‍රයෝජන අරන් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මෙතන චයිනීස් අය, ඒ වගේම ටැමිල් අය, අපි සිංහල බෞද්ධ අය, ඒ හැමෝම එනවා වන්දනාමාන කරන්න. ඒ වගේම මම දැක්කා මුස්ලිම් අයත් ඇවිල්ලා ඉන්නවා. ඒ තරමටම ගොඩක් අය එනවා. ඔයාලා වීඩියෝ එකක් දකින්න ඇතිනේ ගොඩාක් ඇවිල්ලා ඉන්නවා කට්ටිය පෙරහැරේ යන්න ඇතුළට. ඉතින් අපි යනකොටත් ගොඩක් අය හිටියා. ඒ වගේම දැන් දවස් දෙකක් තිබුණානේ වෙසක්. අපි ඊළඟ දවසේ යනකොටත් මාරම සෙනඟක් හිටියා. මම වීඩියෝස් කරාද කියලා මට මතක නැහැ. හැම තිබුණොත් මම ඉස්සරහට මේකටම දාන්නම්. මේ පේන විදියට කවුරුත් නැහැ. මොකද හැමෝම පෙරහැරේ යන්න ගිහිල්ලා තියෙන නිසා. ඒ වුණාට ඒ දවස් දෙකම සිංහල, දෙමළ, මුස්ලිම්, චයිනීස් ඒ හැමෝම ඇවිල්ලා හිටියා. ඒ වගේම දන්සල් ගොඩාක් ඕගනයිස් කරලා තිබුණා. මේ වෙලාවේ කියන්න ඕන ඒ දන්සල් කරපු හැමෝටම ගොඩාක් ස්තුති වෙනවා. ඒ වගේම ගොඩාක් පිං එයාලට. මොකද මම දැකපු දෙයක් තමයි අපි කවුරුත් අඳුරන්නේ නැති අය, ඒ වගේම අඳුරන්නේ නැති රටක මේ වගේ දෙයක් ඕගනයිස් කරලා කරන එකම ලොකු දෙයක්. ඉතින් මේ හැමෝම හරි ෆ්‍රෙන්ඩ්ලිව කතා කරලා අපිට හැම එකකටම ආරාධනා කරා. ඉතින් මේ හැමෝටම ගොඩාක් පිං. දානි කොල්ලේ පානත් අතේ අරගෙන මොනවද ටොම් යම්ද මේ තනියෙන් කන්න ඕනලු. පුතා ඔය එකට කන්න කෙනා නූඩල්ස් ගිනාවේ නෑනේ. ඒ බයි එකක් මට මෙයාට නූඩල්ස් ඕන කියලා කියන්නේ. මේ මෙයාට මයික් එක ගන්න. Thank you.